බුලත් විට හදන කෙනා බුලත් විට කොළ ටික ගේන්න. පුවක් ටික ගන්න. අපි අරගෙන සප්ලයි. ඔව්. කියන දුම්කල ටික ගන්න ඕනේ. මෙන්න මේ සප්ලයි ගැන දැනගන්න. හරි. එතකොට දුම්කල දෙන ගොඩක් අය හිටියොත් අර අඩුවට ඩිමාන්ඩ් කරලා ගන්න පුළුවන්. හරි. හැබැයි දුම්කල දෙන කවුරුත් නැත්තම් දුම්කල දෙන එක්කන කියන ගානට අපිට ගන්න වෙනවා. තේරෙනවද? ඒකට දැන් සමහරට චිකන් රසති සෝයා මීට් එක එන්නෙම වෙජිටේරියන් කෙනාට සබ්ස්ටිටියුට් එකක් විදියට. සමහරට චිකන් කන්න සල්ලි නැති කෙනාට සබ්ස්ටිටියුට් එකක් විදියට. තේරෙනවද? ඒකට අන්න අරකට කම්පිටිෂන් එකක් ක්‍රියේට් වෙනවා. මම එක සැරයක් ඔය නුවරඑළිය ගිහිල්ලා මම යෝගට් එකක් කෑවා. මම සාමාන්‍යයෙන් හයිලන්ඩ් යෝගට් කියන එක ටිකක් ආසයි. ඉතින් මම හයිලන්ඩ් වලට ආසයි. ඒකට අපේ ලෝකල් එක ආසයි. අමුතු රසක් තියෙනවා. මම ඉස්කෝලේ ගිහිල්ලා යනකොට හයිලන්ඩ් කිරි එකක් බොනවා. චොකලට් කිරි එකක්. ඉතින් මම එක දවසක් යෝගට් එකක් කෑවා හයිලන්ඩ් යෝගට් එකක්. කනකොට මට තේරුණා මේ හයිලන්ඩ් රහ නෙවෙයි. ඊට පස්සේ මට පොඩි වැලි වගේ හැපුණා. හරි. දැන් මම බැලුවා මේ හයිලන්ඩ් නෙවෙයි. ඔව්. වැලි ටිකක් හැපුණා. මේකේ රහ වෙනස්. මම බලනකොට මේකේ නම හයිලෑන්ඩ්. දැන් අර කලර් එකම කොපියක්. දැන් මං හිතන්නේ එහෙම කොපි කරන්න බෑ. හැබැයි ළඟින් යන කොපියක් ගහලා තියෙනවා. තේරුණාද? දැන් මොකද්ද මේ කම්පිටිෂන් එක කොපි කරලා තියෙනවා. හරි. ඒක දවසක් ඒ වගේම යනකොට මට කිරි එකක් බොන්න හිතුණා. මම දැක්ක කිරි එකක් තියෙනවා. මම ටක් ගාලා අරගෙන වැඩි බැලුවේ නැහැ බිව්වා. බොනකොට මට තේරුණා මේ හයිලන්ඩ් ටේස්ට් එක නෙමෙයි. හරි. දැන් ඇත්තටම මේ දෙවෙනියට බීපු කිරි එකේ ටේස්ට් එකේ තමයි වෙනස තියෙන්නේ. ඒරනේ මට කිරි එකෙන් මට හානියක් නැහැ. ඒ නිසා මම ඒකේ නම කියන එක හරි නෑනේ. හැබැයි අර ක්වොලිටි එක නැහැ. ඔව්. ඒකින්ද එක විදිහමයි නම වෙනස්. හැබැයි ටේස්ට් එකෙන් තමයි මට තේරුනේ මේ හයිලන්ඩ් නෙවෙයි කියලා. අර කලින් එකේ මම නම කිව්වේ හයිලන්ඩ් කියලා. ඒක වැලි හැපුණා. නොවැරදින ව්‍යාපාරයකට හරිම දේ දැනගන්නට අද දවසෙත් අපි සූදානම් ඔබත් සමග එකතු වෙලා ඔබට බොහොම වටිනා කියන මාතෘකාවක් කතා කරන්නට ඒ සමගින් අද දවසෙත් අපත් සමග එකතු වෙනවා බිස්නස් සයිකොලොජිස්ට් ඒ වගේම කෝපරේට් ට්‍රේනර් ආචාර්ය චමින්ද මලලසේකර මහතා අයබෝවන් කියලා පිළිගන්නවා. ආචාර්යතුමනි අපි පසුගිය වීඩියෝ තුලින් කතා කරා බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ට බිස්නස් ප්ලෑන් එකක් කියන්නේ බොහොම වැදගත් දෙයක්. ඉතින් බිස්නස් එකක් කරද්දි බිස්නස් ප්ලෑන් එක හරියටම දැනගන්න ඕනේ. අපි පසුගිය වීඩියෝ තුලින් පොඩි කොටසක් කතා කරා. නමුත් බිස්නස් එකක් පටන් ගත්තාම මේක බාගෙට නවත්තන්න කොහොමද බෑනේ. බිස්නස් ප්ලෑන් එකකත් බාගෙට දැනගෙන බෑ. එතකොට ආචාර්යතුමනි අපි පසුගිය වීඩියෝ තුලින් කතා කරපු කාරණාව නැවතත් කන්ටිනියු කරලා අරගෙන යන් ඉස්සරහට බිස්නස් ප්ලෑන් එකක් කියන දේ නිවැරදිව කොහොමද කෙනෙක් බිස්නස් එකකට එද්දි කොහොමද ප්‍රායෝගිකව ඒක කරගන්නේ කියන කාරණාව. හරි. සන්ධ්‍යා එකෙන් අපි කලින් වීඩියෝ එක බලලා නැත්නම් අපේ ලින්ක් එකෙන් ඔබ බලලා දෙන්න පුළුවන්. ඒතකොට කලින් වීඩියෝ එකේ කතා කරේ ව්‍යාපාර සැලැස්මක් හදනකොට බලපාන මූලිකම අවශ්‍යතාවය. ඒ තමයි තමා කොහෙද ඉන්නේ කියලා දැනගන්න. ඉතින් ඒතකොට කෙනෙකුට ඒක ගැන ස්ටඩි කරන්න කාලයක් තිබ්බා. දෙවෙනි කාරණේ තමයි අපි ඒකට කියනවා මේ environmental analysis කියලා. එහෙම නැත්නම් ව්‍යාපාරික පරිසරය පිළිබඳ අපිට තියෙන අවබෝධය. හරි. ඒකත් කොටස් දෙකකට බෙදෙනවා. ඔව්. හරි කොටස් දෙකකට බෙදෙනවා. දැන් අපි කලින් කතා කරේ තමා තුළ ආයතනය තුළ හෝ තමා තුළ තියෙන දක්ෂතා දුර්වලතා පිටිතින් එන බලපෑම් සහ අවස්ථා කියලා. හරි. ඒකට අපි කියව සිටුේෂනල් ඇනලිසිස්. දෙවෙනි කාරණය තමයි මේ එන්වයරන්මන්ටල් ඇනලිසිස්. එහෙම නැත්නම් අපේ ව්‍යාපාරයට බලපාන පාරිසරික සාධක. ඒකත් කොටස් දෙකකට බෙදෙනවා. ඒක සිංහලෙන් කිව්වොත් සුද්‍ර සාර්ව කියලා දෙකකට බෙදෙනවා. ඉංග්‍රීසියෙන් කිව්වොත් මයික්‍රෝ ඇන්ඩ් මැක්‍රෝ කියලා කොටස් දෙකකට බෙදෙනවා. එතකොට මේ මයික්‍රෝ එන්වයරන්මන්ට් කියලා කියන්නේ අපේ ව්‍යාපාරය ඇතුළේ. හරි. මයික්‍රෝ එන්වයරන්මන්ට් කියලා කියන්නේ අපේ ව්‍යාපාරයේ ඇතුළේ අපිට තියෙන දේවල් පාලනය කළ හැකි දේවල්. මැක්‍රෝ එන්වයරන්මන්ට් කියන්නේ ව්‍යාපාරයෙන් පිට. මම ආපහු ඒක සරලව කිව්වොත් ඔයාගේ ගෙදර හරි. ඔයාගේ ගෙදර ඇතුලේ තියෙන ටික තමයි අපි අර කලින් සිටුේෂනල් ඇනලිසිස් කියලා කරේ. මොනවද මගේ ගේ ඇස්සේ මේ මට තියෙන දක්ෂතාව? කියන එක. හරි. දැන් වගේ වත්ත තියෙනවනේ. ඔව්. ඔය වත්ත තියෙන්නේ ගෙදරින් පිට. හරි. හැබැයි වගේ පාලනයක් ඇතුළේ. ඔව්. ඔකට අපි කියනවා මයික්‍රෝ. හරි. ඒ කියන්නේ මයික්‍රෝ කියන එන්වයරන්මන්ට්. ඒ කියන්නේ ඔය ගෙදරින් වටේ තියෙන වත්ත පරිසරය. ඒ පරිසරය ඔයාලට පාලනය කරන්න පුළුවන් වැට ඇතුළේ. ඔව්. ඔයාලට ඕන නම් ලිඳක් කපන්න පුළුවන්. ඔයාලට ඕන නම් කානුවක් කපන්න පුළුවන්, ගස් හිටවන්න පුළුවන්, ඕන දෙයක් පුළුවන්. ඔයාගේ හැබැයි ඔයාගේ පර්චේස් 10 ඉඩමේ ගෙදරින් වටේ කෑල්ල. ගෙදර ඇතුළේ තමයි අපි කලින්ම කතා කරේ සිටුේෂන්. ඔව්. මේ ගෙදරින් එළිය කෑල්ල. ඔයාලට පාලනයක් තියෙනවා. අපි කියනවා මයික්‍රෝ. හරිද? එතකොට මෙන්න මේ මයික්‍රෝ කියන කොටස අපි කොහොමද පාලනය කරන්නේ? ඊට පස්සේ කෑල්ල වත්තෙන් පිට. පාර, වේල මොකක් හරි. එහෙම නැත්නම් ක්‍රීඩා පිටිය ඔක්කොම තියෙන්නේ වත්තෙන් පිට.
මේක තියෙනවා. ඒකට පාලනය කරන්න බෑ. මේකේ බලපෑමකුත් වට තියෙනවා. පාරේ වාහන වේගෙන් යනවා. වට එතන ඉස්සරහා ස්ටුඩියෝ එකක් දාන්න ඕනේ. දැන් සද්ද එනවා. කරගන්න. පාරේ වාහන වේගෙන් යනවා. වට දැන් මොන්ඩිසෝරියක් දාන්න ඕනේ. ළමයිව එතෙන් තියන්න බෑ. ළමයි පැන්නොත් එහෙම පාරට. එතකොට අන්න අරක හැබැයි වට පාලනය කරන්න බෑ. ඔව්. පාරේ යන වාහන වට නවත්තන්න බෑ. ඒක දැනගෙන ඉන්න ඕනේ. මේ පාරේ මෙච්චර වාහන ප්‍රමාණයක් යනවා. අන්න ඒකට අපි කියනවා මැක්‍රෝ ෆැක්ටර්ස් එහෙම නැත්නම් සාර්ව පාරිසරික සාධක කියලා. හරි. දැන් මෙන්න මේ කියන කාරණා ගැන අවබෝධයක් තියෙන්න ඕනේ ව්‍යාපාර සලස්මක් හදද්දී. එතකොට මේකට අපි ටූල්ස් කීපයක් භාවිත කරනවා. මයික්‍රෝ ෆැක්ටර්ස් වලට අපි මයිකල් පෝටර් කියලා කෙනෙක්ගේ එයාගේ 5 forces theory කියලා එකක් තියෙනවා. ඔන්න ඔය ක්‍රමය පාවිච්චි කරනවා. මේකෙදී අපි ඉස්සෙල්ලම බලන්න මම ඉතින් ටෙක්නිකලි කියන්නේ නැහැ. මම මේ බොහොම සරලව ගමේ ඉන්න කෙනෙකුට තේරෙන භාෂාවෙන් කියන්නේ. ඔයා ගැන දැනගන්න ඕනේ. ඒක යට පුළුවන්. ඒක බැරි නම් එයා ව්‍යාපාර පටන් ගන්න එපා. ඊට පස්සේ යාට තේරෙන්න ඕනි මම කියන්නේ එයාගේ වටපිටාව එයාට පාලනය කරන්න. උදාහරණයක් විදිහට බුලත් පිට හදන කෙනා බුලත් පිට කොළ ටික ගේනවා. පුවක් ටික ගන්නවා. අපි අරගෙන සප්ලයර්. කියන දුම්කල ටික ගන්නවා. මෙන්න මේ සප්ලයර් ගැන දැනගන්න. හරි. එතකොට දුම්කල දෙන ගොඩක් අය හිටියොත් අර අඩුවට ඩිමාන්ඩ් කරලා ගන්න පුළුවන්. හරි. හැබැයි දුම්කල දෙන කවුරුත් නැත්තම් දුම්කල දෙන එක්කෙනා කියන ගානට අපිට ගන්න වෙන්නේ. අපි දැනගන්න ඕන මගේ මේ ගන්න මේ බඩු ටික ඩිමාන්ඩ්. මේක ඇත්තට ඩිමාන්ඩ් එකක් නැහැ. ඒක මත ප්‍රයිස් එක තීරණය වෙනවා විටේ. තේරුණාද? ඒතර ඒ විටේගේ ප්‍රයිස් එක තීරණය වෙනවා. අපි හිතමුකෝ මම අර කිව්වේ කොස්මැටික් එකක් හදනවා. ඒතර මට සප්ලයර්ස්ලා කී දෙනෙක් ඉන්නවද මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ගන්න? අන්න ඒක මත සමාර්ට ඩිමාන්ඩ් එක තීරණය. නම් සප්ලයර් කියන එක න වැදගත්. හැබැයි මට පාලනයක් තියෙනවා. ඔයා මට ඩිමාන්ඩ් කරනවා නම් මම වෙන කෙනෙක් ගාවට යනවා. ඒක තීරණය වෙන්නේ ඉන්න number of suppliersලා මත. එහෙනම් මම ව්‍යාපාරයක් පටන් ගන්නකොට ඒක තේරුම් ගන්න. කුළුබඩු නිෂ්පාදන ව්‍යාපාරයක් පටන් ගන්නවා. එහෙම නැත්නම් ඕගනික් ඒ කියන්නේ ෆුල් ඕගනික් කැම ටිකක් පැක් කරලා අපි යවන්න පටන් ගන්නවා. ඒතර අපි ඕගනික් ඒවා ගන්නවා. දැන් මම දැනගන්න ඕන ඕගනික් ඒවා වගා කරන්නේ කවුද? අන්න ඒගොල්ලෝ අඩුයි. ඒතර ඒගොල්ලන්ගේ ඩිමාන්ඩ් එක චුට්ටක් වැඩි. ඒක දැනගෙන තමයි මම බිස්නස් එක මගේ ප්‍රයිසින් එක කරන්නේ. මොකද ඒගොල්ලෝ ගණන් ඉස්සුවොත් මට බිස්නස් එක නවත්තන්න බෑ. ඔව්. තේරුණා? එහෙනම් සප්ලයි ගැන. ඒකට අපි කියන මයික්‍රෝ ෆැක්ටර්ස්. ඒ විතරක් නෙමෙයි. සප්ලයි මත ඊළඟට පාරිභෝගිකය. එයා ඉන්නෙත් මගේ පාලනය ඇතුලේ. හරි. එතකොට එයාටත් පුළුවන් අපි විකුණන ප්‍රොඩක්ට් ගොඩක් තියෙනවා නම් එයාට පුළුවන් මට ඩිමාන්ඩ් කරන්න. අපෝ මට ඔයාගේ ගණන්නේ මට එපා. ඔව්. අපි විකුණන ප්‍රොඩක්ට් ගොඩක් නැත්තම් අන්න බෑ එයාට ඩිමාන්ඩ්. දැන් චමින්ද මල්ලසේකරලා එක්ක නයි ඉන්නේ. අනිවාර්යයෙන්. ඕන තරම් බිස්නස් කන්සල්ටන්ට්ලා ඉන්නවා. අන්න එයාට කියනවා ඔයාගේ අයියෝ ගණන් වැඩි නේ මම කියලා කියන්න පුළුවන්. හැබැයි එයා අර තරන්ට ගිහිල්ලා බලද්දී මෙයා කියන එකයි අරයා කියන එකයි අතර වෙනසක් තියෙනවා. චමින්ද මල්ලසේකර කිව්වොත් බිස්නස් එක ගොඩම තමයි. අන්න දැන් හැදෙනවා. දැන් මොකද කරන්නේ? දැන් එයා කියනවා නෑ මම ඔයාලා දැන් මට තියෙනවා ඩිමාන්ඩ් එක. ඒතකොට මම පාරිභෝගිකයට ඩිමාන්ඩ් කරන්න බෑ. මම තමයි ඩිමාන්ඩ්. හැබැයි තව ගොඩාක් ඉන්නවා මට වඩාත් හොඳයි. එහෙනම් පාරිභෝගිකයට ඩිමාන්ඩ් කරන්න පුළුවන්. එහෙනම් ඒක මතත් තියෙන. ඒ කියන්නේ කම්පිටිෂන් එක මත පාරිභෝගිකයට බලපෑමක් ඇති කරන්න පුළුවන්. තේරුණාද? ඊළඟ එක තමයි ඔය අලුතෙන් ඉන්ඩස්ට්‍රි එකට එන්න පුළුවන් එක. දැන් මං කිව්ව බත් කඩයක් දානවා කියලා. දැන් බත් කඩේ ඕන කෙනෙකුට දාන්න. එක්ස්පර්ටීස් එකක් ඒකට මේවා කරන්න අරවා ඕනේ මෙව්වා ඕනේ මොනවද නැහැ. දැන් බත් කඩේ ඕන කෙනෙකුට දාන්න පුළුවන්. හැබැයි දැන් ඉස්සර වගේ නෙමෙයි. දැන් ෆාමසි එකක් දාන්න බෑ. ෆාමසි එක දාන්න දැන් තියෙනවා නිර්ණායක. හිතන කෙනාට ගිහින් දාන්න බෑ. එතකොට ඒක අමාරුයි. ඒකෙදි දුර ප්‍රමාණයක් තියෙනවා. පෙට්‍රල් සෙඩ් එකක් දාන්න බෑ ඕන විදිහට. ඒකට දුර ප්‍රමාණයක් තියෙනවා. ඒකට පර්මිට් එකක් ඕනේ. ෆාමසියක් දාද්දී ෆාමසිස් කෙනෙක් ඉන්න ඕනේ. ඒකේ ඊළඟ ෆාමසි නම් දුරත් අන්න දැන් මොකක්ද කම්පිටිෂන් එක. එහෙනම් new entries අලුතෙන් ඉන්ඩස්ට්‍රි එකට එකතු වෙන්න තියෙන ට්‍රෙඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක කොපි කරන්න පුළුවන් නම් ගොඩක් අය එනවා. දැන් මම දැනගන්න ඕන මම කරන්න යන ව්‍යාපාරය කොපි කරන්න පුළුවන්ද බැයිද? ඒකට කෙනෙක් හිතන මම චිත්‍රය ඇඳලා ඉන්ටර්නෙට් එකේ දාලා විකුණනවා. හැබැයි ඕකේ කම්පිටිෂන් එක වැඩි වෙනවා. හරි. මම එතකොට YouTube එකේ වීඩියෝ එකක් දාලා හම්බ කරනවා. එතකොට YouTube එකේ ඕන තරම් වීඩියෝ දානවා. අපි කියන තරම් හැම එකම වෛරල් වෙන්නේ නැහැ. අන්න දැන් අපි හිතන්න ඕන කාරණා ටිකක් තියෙනවා ව්‍යාපාරය පටන් ගන්න කලින්. මෙන්න මේ කම්පිටිෂන් එක කොච්චරද? මාව කොච්චර කොපි කරන්න පුළුවන්ද කියන කාරණා. එතකොට අපි ඒකට කියනවා කම්පිටිෂන් එක තියෙන මේ. තේරුණාද? එතකොට දැන් මේ අපි ඉන්නේ මයික්‍රෝ ෆැක්ටර්ස්. ඒ කියන්නේ සුද්ධ පාරිසරික සාධක ගැන කතා කරන්නේ. මේවා අපිට පාලනය කරන්න පුළුවන්. හරි. දැන් ඔන්න ওই ටික දැනගෙන තමයි අපි ඊළඟට තව එකක් තියෙනවා සන්දේ අපි ඒකට කියනවා threat of substitute කියලා. substitute කියලා කියන්නේ මගේ ප්‍රොඩක්ට් එක වෙනුවට වෙන එකක් පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කොකාකෝලා විකුණනවා කෙනෙකුට කොකාකෝලා වෙනුවට වතුර බොන්න පුළුවන්. ඔව්. කොකාකෝලා බොන්න කියලා එකක් නැහැ. හැබැයි ඒක ඩිරෙක්ට් කම්පිටිටර් නෙවෙයි. ඒ කියන්නේ එයා කෙලින්ම යත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි වතුර බොනවා කියන්නේ එයාට අර තිබහා කියන නීඩ් එක සෙටල් වෙනවා. එයා කොකාකෝලා බොන්න ඕන කියලා එකක් නැහැ. කොකාකෝලා එක ගණන් වැඩි නම් අයියෝ කොකාකෝලා එපා මම වතුර බොන්න. ඊළඟ වතුර බිල ඉන්න පුළුවන්. කොකාකෝලා එපා මම තැඹිලි බොනවා. තේරුණාද? මෙන්න මේකට කියනවා අපි සබ්ස්ටිටියුට් කියලා. තේරුණාද? චිකන් බිල වැඩි වුණොත්
අපිට චිකන් රසති සෝයා මීට් කන්න. ඔව්. තේරුණාද? ඒකට දැන් සමහරට චිකන් රසති සෝයා මීට් එක එන්නෙම වෙජිටේරියන් කෙනාට සබ්ස්ටිටියුට් එකක් විදියට. ඔව්. සමහරට චිකන් කන්න සල්ලි නැති කෙනාට සබ්ස්ටිටියුට් එකක් විදියට. ඔව්. තේරුණාද? ඒකට අන්න අරකට කම්පිටිෂන් එකක් ක්‍රියේට් වෙනවා. තේරුණාද? ඒකට ඔන්න ඕකත් තේරුම් ගන්න ඕනේ. එහෙනම් ඔය කියන පොටගේ ওই කාරණා ටික අපි දැනගන්න. ඊළඟට මැද තියෙනවා මොනවද කම්පිටිටර් එහෙම නැත්නම් තරඟකරුවා. තරඟකරුවාගේ හැසිරීම කොයි වගේද කියලා අපිට පොඩි අවබෝධයක් තියෙන්න ඕන. අපේ ප්‍රයිසින් එක හදද්දි, අපේ ක්වොලිටි එක ගැන හිතද්දි, අපේ බ්‍රෑන්ඩින් එක කරද්දි අපි බලන්න ඕනේ තරඟකරුවා කොයි වගේද කියලා. දැන් මම වාට උදාහරණයක් කියන්නම්. මම එක සැරයක් ඔය නුවරඑළිය ගිහිල්ලා මම යෝගට් එකක් කෑවා. මම සාමාන්‍යයෙන් හයිලන්ඩ් යෝගට් කියන එක ටිකක් ආසයි. ඉතින් මම හයිලන්ඩ් වලට ආසයි. ඒකට අපේ ලෝකල් එක ආසයි. අමුතු රසක් තියෙනවා. මම ඉස්කෝලේ ගිහිල්ලා යනකොට හයිලන්ඩ් කිරි එකක් බොනවා. චොකලට් කිරි එකක්. ඉතින් මම එක දවසක් යෝගට් එකක් කෑවා හයිලන්ඩ් යෝගට් එකක්. කනකොට මට තේරුණා මේ හයිලන්ඩ් රහ නෙවෙයි. ඊට පස්සේ මම මට පොඩි වැලි වගේ හැපුණා. හරි. දැන් මම බැලුවා මේ හයිලන්ඩ් නෙවෙයි. ඔව්. වැලි ටිකක් හැපුණා. මේකේ රහ වෙනස්. මම බලනකොට මේකේ නම හයිලෑන්ඩ්. දැන් අර කලර් එකම කොපියක්. දැන් මං හිතන්නේ දැන් මං හිතන්නේ එහෙම කොපි කරන්න බෑ. හැබැයි ඒ ළඟින් යන කොපියක් ගහලා තියෙනවා. තේරුණාද? දැන් මොකද්ද මේ කම්පිටිෂන් එක කොපි කරලා තියෙනවා. හරි. ඊට එක දවසක් ඒ වගේම යනකොට මට කිරි එකක් බොන්න හිතුණා. මම දැක්ක කිරි එකක් තියෙනවා. මම ටක් ගාලා අරගෙන වැඩි බැලුවේ නැහැ බිව්වා. බොනකොට මට තේරුණා මේ හයිලන්ඩ් ටේස්ට් එක නෙමෙයි. හරි. දැන් ඇත්තටම මේ දෙවෙනියට බීපු කිරි එකේ ටේස්ට් එකේ තමයි වෙනස තියෙන්නේ. ඒරනේ මට කිරි එකෙන් මට හානියක් නැහැ. ඒ නිසා මගේ නම කියන එක හරි නෑනේ. හැබැයි අර ක්වොලිටි එක නැහැ. ඔව්. ඒකින්ද එක විදිහමයි නම වෙනස්. හැබැයි ටේස්ට් එකෙන් තමයි මට තේරුනේ මේ හයිලන්ඩ් නෙවෙයි කියලා. අර කලින් එකේ මම නම කිව්වේ හයිලන්ඩ් කියලා. ඒක වැලි හැපුණා. හරි. එතකොට දැන් වැලිත් එක්ක යෝගට් හදන්න බෑ. ඔව්. හරි. ඒතකොට ඒකේ වැලි හැපුණින් තමයි නම කිව්වේ. දැන් අර දෙවෙනි එකේ මට එහෙම හානියක් නැහැ. ඒකම දේ කොපියක්. හරි. ඒතකොට මම වාට කියන්නේ ඔන්න ඕකට අපි කියනවා මයික්‍රෝ එන්වයරන්මන්ටල් ඇනලිසිස් කියලා. දැන් මේක බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ. මේක අපිට පාලනය කරන්න පුළුවන්. තේරුණාද? එතකොට සංධියා ඒකයි මම කිව්වේ බිස්නස් ප්ලෑන් එකක් අපිට දවසින් කතා කරලා ඉවර කරන්න ලේසි නෑ. මේ වගේ එක්ස්පීරියන්ස් එක අපිට කතා කරන්න වෙනවා. එහෙනම් කවුරු හරි කෙනෙක් දැන් අපේ පළවෙනි එක බැලුවා නම් එයාට පුළුවන් සිටුේෂන් ඇනලිසිස් එක කරන්න. දෙවෙනියට මේ කාල් අරගෙන එයාට පුළුවන් එයාගේ ඒ මැක් ඇනලිසිස් එක එන්වයරන්මන්ටල් ඇනලිසිස් එක කොටස් දෙකයි. එකකින් එකක් තමයි අපිට පාලනය කළ හැකි gedara වත්තේ කොටස. හරි? අන්න ඒක පිළිබඳ අධ්‍යයනයක් අවබෝධයක් ගන්න. ඒක රයිට්. ඉතින් ඔක තමයි දෙවෙනි කොටස සඳහා. තව කොටස් දෙකක් තියෙනවා. අපි ඒක වෙනම කතා කරමු. අනිවාර්යෙන්. ඉතින් අපිව නරඹන ඔබට පුළුවන් අපේ කලින් වීඩියෝ බලලා ඔබ පිළිබඳ තක්සේරුවක් අරගන්න. සහ මේ වීඩියෝ තුලින් ඔබට පුළුවන් එතනින් එහාට තව පියවරක් ඉස්සරහට යන්න. ඉතින් තව පියවර කිහිපයක් තියෙනවා මේ බිස්නස් ප්ලෑන් එකක් හරියටම කොහොමද සාර්ථක ඔබ ගොඩනගා ගන්නේ කියන කාරණාව තුලදී ඉතින් ඒ සම්බන්ධයෙන් අපි කතා කරන්නට සූදානම්ෙන් ඉන්නවා. ඔබට පුළුවන් තියෙන ඕනි ගැටලුවක් අපිට කමෙන්ට් එකක් විදිහට දාන්න. අපි සූදානම්ෙන් ඉන්නවා ඒකට පිළිතුරු දෙන්න. බිස්නස් ප්ලෑන් එකක් හරියටම හදාගන්නේ නැතුව ඔයාට බිස්නස් එකක් සාර්ථක කරගන්න බෑ. ඉතින් කඩාවැටීමක් බලාපොරොත්තු නොවි සාර්ථකත්වයේ පමණක් බලාපොරොත්තු වෙන බිස්නස් එකක් පටන් ගන්න ඔයාට පුළුවන් අපිව ෆලෝ කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් ඔබට පුළුවන් අපිව ෆලෝ කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අද දවසේත් අපත් සමග මේ වටිනා කියන තොරතුරු ටික බෙදා දුන්නාට ආචාර්යතුමනි ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.